මේ දවස්වල ගොඩක්ම කතා කරන දෙයක් තමයි ස්කිල් මයිග්‍රේෂන් ඔස්ට්‍රේලියා ස්කිල් මයිග්‍රේෂන් ගැන. මොකක්ද මේ ඔස්ට්‍රේලියා ස්කිල් මයිග්‍රේෂන් කියලා කියන්නේ? හරි. ඔයා දන්නවද ඔස්ට්‍රේලියාවට ලේසියෙන්ම යන්න පුළුවන් තියෙන පාත්‍රය එකක් කියලා මේ ස්කිල් මයිග්‍රේෂන්. මං ඔයාට විස්තර ටික කියලා දෙන්නම්. ඔස්ට්‍රේලියාවලට ස්කිල් මයිග්‍රේෂන් ප්‍රෝග්‍රම් එක කියලා කියන්නේ ප්‍රධාන වශයෙන් ගත්තම කැටගරි 3ක් තියෙනවා. හරිද? එකක් තමයි 190. 190 කියලා කියන්නේ ස්කිල් නොමිනේටඩ් වීසා එක. ඊට පස්සේ තියෙනවා තව කැටගරි එකක් 491. 491 කියන්නේ ස්කිල්ඩ් ප්‍රොවිෂනල් රීජනල් වර්ක් වීසා කැටගරි එකක්. ඒක වර්ක් වීසා කිව්වට වර්ක් වීසා කැටගරි එකක් නෙමෙයි. ඒක යන්නේ ස්ටේට් නොමිනේෂන්. ගොඩක් කට්ටිය ඔන්න වරද්දව ගන්න තැන. ඊළඟ කැටගරි එක තමයි 189 ස්කිල් ඉන්ඩිපෙන්ඩන්ට් වීසා එක. ස්කිල් ඉන්ඩිපෙන්ඩන්ට් වීසා එකට ඇප්ලයි කරන කෙනෙක්ට පුළුවන් ඔස්ට්‍රේලියාවේ ඕනම ස්ටේට් එකකට ගිහිල්ලා ජීවත් වෙන්න. අන්න ඒක තමයි කතා කරන්න තියෙන හොඳම ටොපික් එක. 189 ස්කිල් වීසා එක ගැන අපි තව ටිකක් කතා කරමුකෝ. මම ඉස්සෙල්ලා කිව්වා වගේ 189 වීසා එක කියලා කියන්නේ ඒක ඉෂුව කරන්නේ ඔස්ට්‍රේලියන් ෆෙඩරල් ගවර්න්මන්ට් එකෙන්. එතකොට අනිත් කැටගරි දෙක ඒ කියන්නේ 190 එකයි 491 එකයි. ඒ දෙකට ඇප්ලයි කරන්න අනිවාර්යයෙන්ම ඒ අදාළ ඔස්ට්‍රේලියාවේ ස්ටේට් නොමිනේෂන් ලෙටර් ඉන්විටේෂන් එකක් තියෙන්න ඕනේ. ඔන්න ඕක තමයි ඩිෆරන්ස් දෙක. ඔය 190 කැටගරි එකයි 491 එකයි 189 එකයි කියන. ඇත්තටම ඔයාට වුණත් 189 කැටගරි එකට ඇප්ලයි කරන්න පුළුවන් කියන්නේ ඔයාට ලොටරි එකක් ඇදුනා වගේ තමයි. මොකද 491 එකේ ඒකෙදි ඔයා ගියොතින් ඔයා අනිවාර්යයෙන්ම ඒක ප්‍රොවින්ෂියල් රීජනල් නිසා ඔයා අවුරුදු 5ක් ඉන්න ඕනේ ඔයාගේ කියන්නේ සිටිසන්ෂිප් එකට යන්න. නමුත් 189 කැටගරි එකේ ඔයාට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාට හිතමුකෝ ඔයා පර්ත් වලට ඇප්ලයි කරා කියලා. ඒත් ඔයාට යන්න ඕනේ මෙල්බර්න්. ඔයාට පර්ත් ගිහිල්ලා මෙල්බර්න් යන්න උනත් පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද කිසිම රෙස්ට්‍රික්ෂන් එකක් නැහැ 189 කැටගරි එකේ. හරිද? ඔයාට ඇත්තටම මම ඉස්සෙල්ලා කිව්වා වගේ මාරම chance එකක් තමයි 189 වීසා එකට යන්න පුළුවන් නම් ඒක තමයි ඔයාට නොමිනේෂන් වීසා එකක ස්කිල් මයිග්‍රේෂන් එකේ තියෙන හොඳම කැටගරි එක. සාමාන්‍යයෙන් ඕන කෙනෙක් දැන් මේ දවස්වල ඔස්ට්‍රේලියා වලට ඇප්ලයි කරනවා සාමාන්‍ය ස්ටුඩන්ට් වීසා එකක් නැත්නම් වර්ක් වීසා එකක් තමයි ඒක ඇප්ලයි කරන්නේ. එතකොට මේ ඔස්ට්‍රේලියා ස්කිල් මයිග්‍රේෂන් කියන එක ඒකේ වෙනස මොකක්ද? ඇත්තටම අපි දෙන්න මේ හොඳ ටොපික් එකක් තමයි කතා කරන්න සෙට් උනේ. ඔය දැන් ඇත්තටම ස්ටුඩන්ට් වීසා ඔස්ට්‍රේලියා ස්ටුඩන්ට් වීසා කියන ඇත්තටම හරි ඩිමාන්ඩ් දෙයක්. ගොඩක් කට්ටිය ඔස්ට්‍රේලියා ස්ටුඩන්ට් වීසා කියලා ඇප්ලයි කරන්න බලනවනේ. නමුත් ඔස්ට්‍රේලියන් ස්ටුඩන්ට් වීසා එක ගිහිල්ලත් එයාට PR පාත් එකට යන්න පුළුවන්. ඒක 100% ගැරන්ටි යාට යන්න පුළුවන් PR පාත් එකට. නමුත් ඒක ටිකක් ලෝන් ප්‍රොසෙස් එකක්. ලෝන් ප්‍රොසෙස් එකක් කියලා මම කියන්නේ දැන් අපි හිතමුකෝ අවුරුදු 4ක වගේ බැචලර් ඩිග්‍රී එකකට ගියා කියලා ඔස්ට්‍රේලියාවට. එතකොට එයා රීජනල් ඒරියා එකට ඇප්ලයි කරලා තිබුණත් එයාට තව අවුරුදු 4ක්. එතකොට අවුරුදු 8ක්. හරිද? එතකොට ස්කිල් මයිග්‍රේෂන් ප්‍රෝග්‍රෑම් එකේදී එක ස්ටේජස් තියෙනවා. ඒ කියන්නේ ස්කිල් ඇසස්මන්ට් එකක් කරන්න කියලා තියෙනවා. එතකොට ඕවට ඇත්තටම පොයින්ට්ස් ගන්න සමානලට කල් යනවා. එතකොට අපි හිතමු ටෝටලි අවුරුදු 8ක් කියලා. නමුත් අවුරුදු 5කට පස්සේ ස්කිල් මයිග්‍රේෂන් ප්‍රොසෙස් එකේදී ඕනම කෙනෙක්ට මං ඉස්සෙල්ලා කිව්වා නේද අර 491 කැටගරි එක. අන්න ඒකෙදී එහෙම අවුරුදු 5ක් ඒ අදාළ ස්ටේට් එකේ හිටියාම එයාට පුළුවනි ඔස්ට්‍රේලියා සිටිසන්ෂිප් එකට ඇප්ලයි කරන්න. එතකොට හරිම ඒ කියන්නේ කෙටි කාල සීමාවකින් ඉක්මනට ඔස්ට්‍රේලියා PR එකක් ගන්න පුළුවන් ප්‍රොසෙස් එකක් තමයි ස්කිල් මයිග්‍රේෂන් ප්‍රෝග්‍රෑම් එක කියලා කියන්නේ. ඒකයි මං කිව්වේ ස්ටුඩන්ට් වීසා එකට ගිහිල්ලත් යන්න පුළුවන් වුණත් කෙටිම විදියට ස්කිල් මයිග්‍රේෂන් ප්‍රෝග්‍රෑම් එකෙන් ඔස්ට්‍රේලියාවට යන පාත් එක හදාගන්න පුළුවන්. සාමාන්‍ය ස්කිල් මයිග්‍රේෂන් එක කියලා කිව්වම ගොඩක් අය ඇප්ලයි කරන්නේ 482 කියන වීසා එකට. දැන් මොකද්ද මේ 482 වීසා කියලා කියන්නේ? හරි මං කියන්නම්කෝ. 482 කියන්නේ ස්කිල් මයිග්‍රේෂන් ප්‍රෝග්‍රෑම් එකක්ම තමයි. නමුත් ඒක හරිම කම්ප්ලිකේටඩ් ප්‍රොසෙස් එකක්. හේතුව 482 කියන්නේ ජොබ් ඔෆර් එකකට ඇප්ලයි කරන වර්ක් වීසා කැටගරි එකක්. මොකද හැමෝම ඒක ලේසි කියලා හිතුවට ඔය 482 වීසා කැටගරි එකේ වර්ක් ඔෆර් එකක් ගන්න ජොබ් ඔෆර් එකක් ගන්න ඇත්තටම ඒක හරිම කම්ප්ලිකේටඩ් ප්‍රොසෙස් එකක්. මොකද අපි දන්නේ නැහැ හරියටම ඇත්තටම අපි ඇප්ලයි කරන ඒ කම්පැනි එකෙන් අපිට ජොබ් ඔෆර් එකක් දෙයිද නැද්ද කියන එක. නමුත් මං අර ඉස්සෙල්ලා කිව්වා වගේ 190 491 189
මෙන්න මේ කැටගරි වලට ඇප්ලයි කරන කෙනෙක්ට හම්බ වෙනවා මැසිව් බෙනිෆිට්ස්. හේතුව එයාට හෙල්ත් කෙයා වලට ඒකට ෆුල් සපෝට් එක හම්බ වෙනවා ඕස්ට්‍රේලියාවල. ඒ එක්කම ළමයින්ට එඩියුකේෂන් එක අනිවාර්යයෙන්ම ෆ්‍රී. ඒ එක්කම ස්කිල් මයිග්‍රේෂන් මං ඒ කිව්ව කැටගරි තුනට ඇප්ලයි කරන ඕනම කෙනෙක්ට එයාගේ ඩිපෙන්ඩන්ට් හස්බන්ඩ් හරි වයිෆ් හරි ඒ ෆැමිලි එක ඇප්ලයි කරනවා නම් ඒ මුළු ෆැමිලි එකටම PR එකටම ඒ කියන්නේ ඕස්ට්‍රේලියාවට යන්න කලින් ඒගොල්ලෝ already ඕස්ට්‍රේලියානු PR එක ලැබිලා තමයි ඕස්ට්‍රේලියාවට යන්නේ. ඒකයි මම ඔයාලට ඉස්සෙල්ලා කිව්වේ ඕස්ට්‍රේලියාවල ස්කිල් මයිග්‍රේෂන් ප්‍රෝග්‍රෑම් එකකට ඇප්ලයි කරනවා කියන්නේ ඔයාලට ලොටරි එකක් ඇදෙනවා වගේ තමයි. පැහැදිලි නේද? ඕස්ට්‍රේලියා ස්කිල් මයිග්‍රේෂන් ප්‍රොසෙස් එක ගැන කොහොමද හරි විදියට ඕස්ට්‍රේලියා PR පාත්වය එක ඇප්ලයි කරන්න කියලා දැනගන්න. එහෙනම් මෙන්න මේ පල්ලෙහා තියෙන නම්බර්ස් වලට අපිට කතා කරන්න.